ගේම් පයින් ගියත් මට ගෙදරටම යන්න පුළුවන්. ඉතින් දැන් මම ඔයාලා එක්කන් යන්නේ ඩීන් විලේජ් වලට. ඒ කියන්නේ මේ සර්කස් ලේන් එකෙන් ගිහිලා ආවනේ. මේක මේ හරි ලස්සනයි. මේක වටේ තියෙන ගෙවල් ඊට පස්සේ මේක ගාවින් යනවා මේ වතුර පාරක්. මේක හින දුරකින් ඉඳලා තමයි එන්නේ. ඒ කියන්නේ පොඩි ළඟපාතින් ඉඳලා නෙවෙයි. ගොඩාක් දුරකින් ඉඳලා තමයි මේක එන්නේ. ඉතින් ගොඩාක් අය එනවා මේක බලන්න. හරි නිදහස් තැනක්. අපි යමු ඉස්සරහට. අද මේ අද දවස මාර ලස්සනයි. ඒක නිසා හරි ලස්සන මේ වටපිටාව බලා ගන්න පුළුවන්. අවසරක් තියෙනවා. ඒ වගේ බලන්න. යමුද මේ අතුරු පාර එන්නේ මම ඉන්න ගෙවල් පැත්තේ ඉඳලා. ඒ කියන්නේ මං කලින් හිටියා ගෙදරක. ඒත් දැන් ඉන්න තැනම ළඟම තමයි. ඒ හරිය ඉඳලා තමයි මේක එන්නේ. මම දවසක් බයිසිකලේ තියෙන කාලේ මේකේ අනිත් පැත්තට. ඒ කියන්නේ මේ වතුර දැන් පල්ලෙහාට එන්නේ. මේ වතුර උඩහාට එන පැත්තට මම එක දවසක් ගිහිලා තිනවා. ඒ පැත්තට යද්දිත් අපිට ගොඩාක් දේවල් බලා ගන්න පුළුවන්. මෙහි තියෙනවා රාතෝ කියලා එයාලගේ එහෙ මේ අර බෝට් මේකක් තියෙනවා. මේ ඒ වගේ යන්න ඒ වගේ ලොකු දේවල් තියෙනවා. ගොඩාක් දුරට යන්න පුළුවන් මේකෙන්. ඇත්තටම මේවා තියෙන කියන්නේ ගොඩාක් අය ඇවිල්ලා නිදහසේ ඉඳලා ආර නිදහස් මේ තැනක්. හරි ලස්සනයි ඒ වගේම. ඒ වගේම අර හදලා තියෙන පරණ ගොඩනැගිලි වගේ ඒවා ඔයාලට පෙන්වන්නම් ඉස්සරහට කියනවා. මේ ඒ වගේ හරි ලස්සනයි. මේ හැම දෙයකටම වඩා මේ තියෙන පරිසරය මාරම මේ නිදහසක් ලස්සනක් ඒ වගේ තියෙනවා. මම ඔය හැම වීඩියෝ එකම වගේ කියන දේ තමයි මෙහි ඇවිදින්න ගත්තාට පස්සේ සමහරක් මේ තැන් තියෙනවා. ඒ කියන්නේ පොඩි තැන් තමයි. ඒ වුණාට ඒවා මේ හරිම ලස්සනයි. ඉස්සර මෙතනින් අතුරට යන්න තිබ්බා. දැන් මේක වහලා තියෙන්නේ. ගොඩාක් තැන්වල මම දැක්කා. මම සවුන්දා ගියා අත සීට් වලත් මේ අත සීට් වලත් එහෙමයි. සමහරක් තැන් වලින් යන්න බෑ දැන්. ඒ තැන් වහලා. මේ සත්තු ගෑ ගන්න සද්දේ ඊට පස්සේ මේ තියෙන නිදහස ගොඩක් වෙලාවට මෙහෙ එළියට ආවට පස්සේ හරිම ගොඩාක් අපේ දැන් ඇත්තටම ගෙදර ඉද්දි හරි අමාරුයි. තියෙන අමාරු කියන්නේ ඔළුවේ කැක්කුම් සමහරක් වෙලාවට. ඉතින් ඒවා හැම දෙයක්ම නිදහස් වෙනවා මේ වගේ තැන් වලට ආවහම. ඒකම කල්ලාරි කියලා බලන්න පුළුවන්. මේ perlu daerah Nusabdi. ඉතින් මෙතන හම් වෙනවා ආරුක්කු 1යි 2යි 3යි 4යි 5ක් විතර තියෙනවා. ආරුක්කු 5ක විතර මේ බිජ්ජයක් හම් වෙනවා. ඒක මේ පාලම බලන්න ඔය එක තියෙන විදිහ මේ මෙතනින් තමයි යන්නේ. හරි මේ උඩින් යනවා. මෙතනින් යන්නේ මේ ක්වීන්ස්බරි වලට යන්න පුළුවන් මේ පාලමේ. ක්වීන්ස්බරි කියන්නේ මාර ලස්සන තැනක්. මම වීඩියෝ එකක් කලින් දාලා තියෙනවා ක්වීන්ස්බරි වල. ඉතින් මේ
පැත්තෙන් නෙවෙයි මෙතෙන් එන්න තියෙන්නේ. මේක පාරක් එන්න තියෙන්නේ එහා පැත්තෙන්. ඒ කියන්නේ ඩීන් විලේජ් ගිහිල්ලා එතනින් මේ පැත්තට මෙහෙම රවුමින් ඇවිල්ලා එන දුරක් මෙතන ඉඳලා යන්න තියෙනවා. එහා පැත්තටත් යන්න තියෙනවා. ඒ වගේ තියෙනවා. ඉතින් මම මේ ආවේ අනිත් පැත්තෙන්. කොහොම වුණත් මේ එහෙම එන්න කියලා පැත්තක් නෑ. මාර නිදහස්. ඉතින් මේ පරිසරය කියන්නේ පට්ට. ආල් පේනද ඉතින් හරි ලස්සනයි. අර උඩින් වාහනේ නගුඩ තියෙනවා චර්ච් එකක් තියෙනවා අතන. ඉතින් වාහනේ පේන මෙතන මේ තියෙන ලස්සන අතන උඩ තියෙන චර්ච් එක මේ හරි ලස්සනයි. හරි මාර හුලම් පාරක් වෙනවා. ඒ වගේම මාර නිදහස්. මේක ඉස්සේ පල්ලෙහාට ගියාම බලා ගන්න පුළුවන් මේ හරි ලස්සනයි. හරි ඉතින් මේ වටේ පිටාවේ තියෙන්නේ ගෙවල්ම තමයි පොඩි පොඩි එක එක මේ හරි කම්පැනි වගේ කම්පැනි නෙවෙයි සාමාන්‍යයෙන් පොඩි පොඩි ඔෆිස් වගේ ඒවා ඇති. ඉතින් බලන්න ලස්සන මේ හරියට පේන හැටි මාර ලුක් එකක් තියෙනවා මේ පැත්තේ. මල් බිඳුනට පස්සේ මීට වඩා මාර ලස්සනයි. ඒ කියන්නේ මම ගිය අවුරුද්දේදී මේ මීට වඩා ලස්සන දිවා මල් බිබිලා වඩා. හැබැයි මේ දැන් හදනවා මේවා. ඒ කියන්නේ ඉස්සර මෙහෙම මෙච්චර කියන්නේ හදලා නම් මම තිබ්බේ. දැන් පොඩ්ඩක් හදලා මොනක් හරි එහෙමත් තියෙනවා. අපි එනම් පාලමෙන් එහා පැත්තට ගිහිල්ලාත් බලමු. තාම මෙතනින් උඩට ගියහම පොඩි ඩෑම් එකක් තියෙනවා. මේ එතනත් ලස්සනයි. මේක දිගේම පයින් ගියත් මට ගෙදරටම යන්නත් පුළුවන්. පාරක් තර දෙනවා තමයි. වල්පේන මේ හරිය තියෙන ලස්සන. කියන්නේ මේ අර පරණ මෙහි ගොඩාක් තැන් වල තියෙනවා පරණ විදිහට. කියන්නේ පරණ ගොඩනැගිලි ඒ විදිහට හදපුවා. ඒ කියන්නේ නිකන් පරණ වුණාම මාර ලස්සනයි. ඔය පේන ඉස්සරහා දැන් සද්දයක් නැහැ. ඉස්සරහා ගිහලා කතා කරද්දී මේ බලන්න මෙතන ඔතන ඔන්න ඉතින් ඔය විදිහට තමයි ඩීන් විලේජ් වලත් අපි ලස්සන බැලුවේ. ඉතින් ඔයාලට පේනවනේ ඉතින් මෙහි ආවොත් ගොඩක් තැන් බලන්න තියෙනවා. ඒක නිසා මේ මෙහෙන් අමතක කරන්න එපා. හරි ලස්සන තැන. අපි යමු ඉස්සරහට. මෙන්න මෙතන ලස්සන view එකක් තියෙනවා.
ඉතින් ඔන්න ඩීනිල් එච්චලි මුකාව. එහෙනම් තවත් තැනකට ගිහිල්ලා ඇක්ටිවිටි එකක් කරගෙන ඉන්නම් මම ඔයාලට. ඉතින් නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.